හයි ඔන්න ඉතින් අද අපි යන්නේ අපි ළඟ තියෙන ලොකුම ඩිස්ප්ලේ සයිස් එකක් වෙන 5000 TV එක ඩිස්ප්ලේ එකක් රිප්ලේස් කරන්න. ඉතින් මේ TV එකත් අවාසනාවකට වගේ ලංකාවට ගේද්දිම ඩිස්ප්ලේ එක ඩැමේජ් වෙලා මොකද මේ TV එක එකපාරක්වත් එයාලට බලන්න බැරි වෙලා තියෙනවා. අදතරමින් TV එක සෙට් අප් කරලවත් නැති බ්‍රෑන්ඩ් නිව් TV එකක් මේක. මෙන්න මේ වගේ ලොකු පිරිසක් එක්ක තමයි අපි මේ වැඩේට ගියේ. මොකද මේක 500 TV එකක් නිසා ටිකක් අමාරුයි වැඩේ කරන්න. මොකද TV එක උස්සන්නම 6 දෙනෙක් විතර ඕනේ. ගොඩක් බරයි වගේ වෙනවා තමයි. ගොඩක්ම පරිස්සම මේ TV එක එයාම කරන්න ඕනේ. මෙන්න මේ විදියට තමයි අපි මේ ඩිස්ප්ලේ එක රිප්ලේස් කරන ප්‍රොසෙස් එක ගියේ. මේකට ටිකක් ලොකු කාලයක් ගියා. පැය 3-4ක් වගේ කාලයක් ගියා. මොකද ඒ වෙලාවේ වැස්ස බුත්තස්සා ඒක නිසා අපිට ඩිස්ප්ලේ එක වාහනේ එළියට ගන්න පොඩ්ඩක් බාධා වුණා. කොහොමද මේ TV එකේ ඩිස්ප්ලේ එක අපි ගොඩක් පරිස්සමෙන් මේකට රිප්ලේස් කරගත්තා. ඒ වුණාට මේක අපිට 100% වැඩි කම්ප්ලීට් කරන්න බැරි වුණා. මොකද මේ TV එක ටික දවසක් නිකන් තිබිලා තියෙනවා මේ කස්ටමර් ඩිස්ප්ලේ එක හොයාගන්න නැතුව. ඒක නිසා මේකේ ඉන්වර්ටර් බෝඩ් එකට පොඩි ඩැමේජ් එකක් වෙලා තියෙනවා. ඉතින් අපි ළඟ මේකේ ඉන්වර්ටර් බෝඩ් එක මේ ස්ටොක් තිබෙත් නැහැ. අපිට ඒකත් අලුතෙන් ගෙන්නන්න උනා. ඉතින් ඉන්වර්ටර් බෝඩ් එක ආවට පස්සේ අපි මේ TV එක 100% කම්ප්ලීට් කරා. මේ තියෙන්නේ මේ 500 TV එකේ ඩිස්ප්ලේ එක රිප්ලේස් කරාට පස්සේ ඉතින් මේකට දැම්මේ 100% මේ TV එකටම එන ඔරිජිනල්ම ඩිස්ප්ලේ එකක් දාලා තියෙන්නේ. අපි දන්න විදියට මේක තමයි ලංකාවේ පළවෙනි 500 ඩිස්ප්ලේ රිප්ලේස්මන්ට් එක. ඉතින් ඔයාලගේ තියෙනවා නම් මේ වගේ ලොකු TV වල ඩිස්ප්ලේ රිප්ලේස් කරගන්න අපි ඔයාලගේ ගෙදරටම ඇවිල්ලා මේක ඩිස්ප්ලේ එක රිප්ලේස් කරලා දෙනවා. ට්‍රාන්ස්පෝර්ට් එකේ ගාන පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. මොකද මේ වගේ ලොකු TV එක ඩිස්ප්ලේ එකක් ට්‍රාන්ස්පෝර්ට් එකට ටිකක් ලොකු මුදලක් යනවා. මේ 500 TV එකත් මේ කස්ටමර්ගේ ගෙදරින්දලා ඒ කස්ටමර් ඉස්සරහම තමයි අපි වැඩේ කරේ. මේ කස්ටමර් ගොඩක් සතුටු වුණා මේ වැඩේ 100% කම්ප්ලීට් වුණාට පස්සේ. ඉතින් මේ කස්ටමර් අපිට හොඳ ෆීඩ්බැක් එකක් දුන්නා. ඒ කස්ටමර්ගේ වීඩියෝ එක අපි හෙට දාන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඒ කස්ටමර්ගෙන් ෆීඩ්බැක් එක අපි ගෙන. ඉතින් ඔයාලගේ TV තියෙනවා රිපෙයාර් කරගන්න කතා කරන්න මෙන්න මේ පේන නම්බර් එකට කෝල් එකක් ආන්සර් නැතුව නැත්නම් WhatsApp මැසේජ් එකක් අනිවාර්යයෙන්ම දාන්න. ඒ දවසේ ඇතුළත අනිවාර්යයෙන්ම ඔයාලට රිප්ලයි එකක් දාන්න. අපේ ෂොප් එකේ තියෙන පිළියන්දර කැස්පේවි 14 කම්ව පාරේ එන්න කලින් අනිවාර්යයෙන්ම කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගෙන එන්න. අපි සතුටු ඉලෙක්ට්‍රොනික්ස්